හයි! ඔන්න මං ගොඩාක් කාලෙකට පස්සේ මාතර ඉඳන් බලංගොඩ අපේ ගෙදර යන්නයි යන්නේ. එහෙනම් ඔයාලත් යමු මාත් එක්ක. ඔන්න අද තමයි අපේ අන්තිම ඇකඩමික් දවස. අවුරුදු 4ක් උදේ පාන්දර නැගිටලා උදේ 8 වෙනකොට ලෙක්චර්ස් ප්‍රැක්ටිකල් එන අන්තිම දවස අද. අවුරුදු 4ක් පුරාවට එහෙම කරනකොට නම් එපා වුණා. ඒ වුණාට ඉතින් අද අන්තිම දවසනේ. ඒ නිසා ඉතින් දුකත් හිතෙනවා. ඊයේ රෑ ඉඳන් මාතරට වහින ඉවරයක් නැහැ. ඒ වුණාට ඔන්න අද උදේ වෙනකොට යන්තම් ටිකක් පායලා තිබුණා. ඒ වුණාට ඉතින් වැස්ස තරම කොච්චරද කියනවා නම් පාර, අපේ ග්‍රවුන්ඩ් එක, අපේ වැව මේ හැමතැනම වැහි වතුරෙන් පිරීලා. අද ඉතින් ඔන්න උදේ 8:10 තමයි ලෙක්චර්ස් දාලා තිබුණේ. 10ට ඉවර වෙලා මම එහෙමම ගෙදර යනවා. ඒ නිසා ඉතින් බඩු මොළ ටිකත් උස්සගෙන තමයි මේ ලෙක්චර් එකට යන්නේ. මං ඉතින් ඔන්න 10:00 වගේ වෙනකොට කැම්පස් එකෙන් එළියට ආවා. ඒ ඇවිල්ලා අපේ කැම්පස් එකේ ගේට් එක ළඟම තියෙනවා BOC ATM එකක්. මං ATM එකට ගිහලා සල්ලි ගත්තා. රුපියල් 1000ක් තමයි ගත්තේ. මොකද මට සාමාන්‍ය ගෙදරට යන්න රුපියල් 650ක් උපරිම 700ක වගේ තමයි යන්නේ. ඒ නිසා ඉතින් ගොඩාක් සල්ලි අතේ තියාගෙන වැඩක් නැහැනේ. ඒ නිසා ඉතින් මම රුපියල් 1000ක් අරගෙන ඔන්න නැග්ගා මාතරට යන්න. මම මාතරට යනකොටම මොණරාගල බස් එකක් තිබුණා. මං ඉතින් ඔන්න මොණරාගල බස් එකේ නැගලා ටිකට් අරගෙන ඔන්න දැන් ඉතින් යන්න පිටත් වුණා. මම මාතරින් නැගලා අපේ කැම්පස් එක ගාවින් යනකොට උදේ 11:11යි. කොහොම හරි ඉතින් මං යනකොට තංගල්ල පහ වුණ ගමන් වහින්න පටන් ගත්තා. පුදුම වැස්සක් තමයි වැස්සේ. මං හිතුවේ මං ගෙදර යනකම වහී කියලා. මං වෙනදන සාමාන්‍යයෙන් ගෙදර යන්නේ ඇඹිලිපිටියට ගිහිල්ලා ඇඹිලිපිටියෙන් තමයි බලංගොඩට යන්නේ. ඒ වුණාට මම ඊට කලින් ඒ කියන්නේ මම ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් වගේ ඉන්නකොට මං ඒ පාරෙන් යන්නේ මං දිග්ගටම තනමල් වලට ගිහලා තනමල් වලින් තමයි බලංගොඩට යන්නේ. ඒ වුණාට සමහරක් දවස් තිබිලා තියෙනවා තනමල් වලට ගියාම බලංගොඩ පැත්තට බස් නැහැ. එතකොට ඉතින් තාත්තට එන්න කියන්නේ තාත්තත් එතකොට එතනට එන්න පැය දෙකක් විතර යනවා. ඒ හින්දා ඉතින් මේ වැඩේ කරදරයිනේ. ඒ නිසා ඉතින් මම බරුදුනා ඇඹිලිපිටියට ගිහිල්ලා ඇඹිලිපිටියේ බලංගොඩට යන්න. ඒ ඉතින් කොයි පැත්තෙන් ගියත් අනිවාර්යෙන් ගෙදරට යන්න පැය 6ක් යනවා. මම කීයට නැග්ගත් අනිවාර්යෙන් පැය 6කට පස්සේ තමයි ගෙදරට යන්නේ. ඒ නිසා ඉතින් පාරවල් දෙකකින් කෝකේ ගියත් එකයි. මං ඉතින් ඔන්න 1:40 වගේ වෙනකොට තනමල් වලින් බැස්සා. තනමල් වලින් බහිනකොටම තිබ්බ වේලියෝයේ බස් එකක්. මං වේලියෝයේ බස් එකෙත් ගිහිල්ලා තව දුර යන්න ඕනේ ඉතින්. ඒත් ඉතින් මං ඔන්න වේලියෝයේ බස් එකේ නැග්ගා. වේලියෝයේ බස් එකේ නැගලා ටිකට් එක ගත්තා. රුපියල් 227ක් තමයි උනේ. ඔන්න ඉතින් මම වේලියෝ බස් එකට නගින්න කලින් කඩෙන් ගත්තා මාරි බිස්කට් එකක්, චොක්ලට් මාරි බිස්කට් එකක්. ගොඩ කාලෙකින් කෑවේ නෑ. මං ඉතින් ඔන්න මාරි එකත් කකා ඔන්න දැන් බස් එකේ ආවා. කොහොම හරි ඉතින් වේලියෝයේ කිට්ටු වෙනකොට නම් වැස්ස හොඳටම පායලා තිබුණේ. මං ඉතින් ඔන්න ඔහම වේලියෝයට එනකොට මං කිව්වනේ කලින් වේලියෝයේ ඉඳන් තවත් බස් එකක යන්න ඕනේ කියලා. අනේ අතට බස් කීයක්ද නේද? කොහොම හරි ඉතින් ඔන්න අදේ බස් එක තිබුණේ නැහැ. ඒ නිසා ඉතින් මං තාත්තට කෝල් කරලා කිව්වා එකයි යන්න එන්න කියලා. විනාඩි 20ක් 25ක් වගේ යනකොට ඉතින් තාත්තා බයික් එකේ ආවා. ඊට පස්සේ ඉතින් ඔන්න මම ගෙදර ආවා. මං ගෙදර එනකොට බලන්න ආසම දේ තමයි අපේ එලි බබා. මාගේ කටහඬ ඇහුණ ගමන් එලි දුවගෙන ඇවිල්ලා පයින්නවා ඇඟට. ඔන්න බලන්නකෝ. ඔන්න ඉතින් මගේ ඇඟේ එල්ලෙනවා. එයාට පුදුම තරම් සතුටුයි. මොකද මං කාලෙකින් ගෙදර ඉන්නේ මේ ආවෙත් මාස 2කට විතර පස්සේ. මාතර ඉඳන් ගෙදර තියෙන ගොඩාක් දුර හින්දා මම ඉතින් නිතර වෙන්නෙත් නැහැ. ළඟ ඉන්න ළමයි නම් ඉතින් ගොඩාක් වෙලාවට සිකුරාදා ගෙදර යනවා. ඒ වුණාට ඉතින් මම ඉන්නේ ගොඩාක් දුරනේ. ඒ නිසා ඉතින් මම ගෙදර වෙන්නේ මාස 2කට 2.5කට වගේ සැරයක් තමයි. මම ඉතින් මාතර ඉන්නකොට ගෙදර කවුරුත් මගේ ළඟ නැහැනේ. ඒ නිසා ඉතින් ගෙදර එනවා කියලා කියන්නේ ඉතින් දිව්‍ය ලෝකයක් තමයි. මං ගෙදර ආවහම ඉතින් අපේ අම්මගේ රස කෑම, ඒ වගේම අපේ එලි බබාගේ හුරතලේ, ඒ වගේ මට ඉන්න ලස්සන චූටි පූසෙක්. එයා ළඟ අද පේන්නේ නැහැ. මං එයාව ඉස්සරහ වීඩියෝ එක පෙන්නන්නම්කෝ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ දවස ගෙවුනේ. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එක ඉක්මනටම අරන් එන්නම්. යාළුවෝ හැමෝම මාව subscribe කරන්න. bye bye.